අයිබෝවන් මම මේ වන විට රැඳී සිටින්නේ අංගොඩ හන්දිය ප්‍රදේශයේ මේ තියෙන ජල මට්ටම විශේෂයෙන්ම මම මෙතනට පැමිණෙන්නට පෙර තිබුණු ජල මට්ටමට වඩා මේ සුළු වේලාවක් ඇතුළත ජල මට්ටමේ වැඩිවීමක් අපිට පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මේ මට පිටුපසින් පෙනෙන්නට තිබෙන කැලණි මුල්ල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 7ක පවුල් 20000ක් පමණ ජනතාව ආපදාවට පත් වෙලා ඉන්නවා කියන කාරණේ තමයි ආරක්ෂක අංශ අපිට සඳහන් කළේ. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ මේ විශාල පිරිසක් හිර වෙලා ඉන්නවා කියන කාරණයත් මේ ආරක්ෂක අංශ අපිට දැනුම් දුන්නා. ඔවුන් මුදා ගැනීමටත් මේ වෙන විට ආරක්ෂක අංශ ඒ ප්‍රදේශයට බෝට්ටු ආධාරයෙන් තමයි ගමන් කරමින් සිටින්නේ. විශේෂයෙන්ම මේ අංගොඩ ප්‍රදේශය ගත්තම අද උදෑසන පැවති තත්වයට වඩා විශාල ලෙස ජල මට්ටම වැඩි වුණා කියන කාරණය තමයි ප්‍රදේශවාසීන් අපිට සඳහන් කළේ. මේ වන විට මේ හතරමං හන්දිය පුරාවටම ජලය පිරී තිබෙන ආකාරය අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ අඹතලේ ප්‍රදේශයට යන මාර්ගයත් මේ වන විට අවහිර වෙමින් තිබෙනවා. ඒ වගේම මේ කොටිකාවත්ත දෙසට යන තියෙන මාර්ගයත් මේ වෙද්දී අවහිර වෙමින් තිබෙනවා. කැලණි මුල්ල ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම යට වෙලා තිබෙනවා. එය තමයි මේ ප්‍රදේශයේ මේ වන විට අපිට දක්නට ලැබෙන තත්ත්වය. මේ වන විට ආපදාවට පත් වුණු සියලු දෙනා විශේෂයෙන්ම මේ ප්‍රදේශවල රැඳී සිටින බොහෝ දෙනා සිය නෑදෑ හිතවතුන්ගේ නිවාසවලට ඒ වගේම ආපදා මධ්‍යස්ථානවලට යමින් සිටිනවා. විශේෂයෙන්ම මේ වන විටත් බොහෝ පිරිසක් ගිහින් නෑ කියන කාරණයක් අපිට වාර්තා වෙනවා. මේ ජල මට්ටම තමන්ගේ නිවාසවලට පැමිණෙද්දි තමයි ජනතාව බොහෝ විට මේ නිවාසවලින් බැහැරව යන්නේ කියන කාරණයක් අපිට මේ ආරක්ෂක අංශ සඳහන් කළා. එය තමයි මේ ප්‍රදේශයේ මේ වන විට තිබෙන තත්වය. අපි සූදානම් තවත් තොරතුරු ඔබට කියන්නට නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට.